කොහොමද? සුබ දවසක් ඉතින් ඔයාලා හැමෝටම. වෙසක් මාසේ මුල් ඊට දවස් තමයි අද දවස. මම ජීවිතේ පළවෙනි පාරට එළවලු පැල ටිකක් හිටවන්න ඕනේ කියලා හිතුවා. ඒ තමයි මගේ පළවෙනි වගාව. මල් පැල නම් හිටවලා තියෙනවා. ඒත් ඒ වුණාට මේ වගේ එළවලු පැල නම් මම හිටවන්නේ පළවෙනි පාරට. ගොඩාක් ආසාවෙන් කරපු වැඩක් හින්දා ඉතින් මට හිතුණා ඔයාලත් එක්ක ෂෙයා කරගන්න ඕනේ කියලා. මේ තියෙන්නේ මගේ චූටි අමු මිරිස් පැල ටික. දන්නේ නම් නැහැ ඉතින් කරල් එයිද කියලා. එනාට මං හිටවපු එක මට මාරම සතුටුයි. එතකොට මේ තියෙන්නේ මගේ චූටි ගර්කින් පැල දෙක. තව මම ගත්තා සම්චු. ඒ කියන්නේ සලාද කොළ. ඒකෙනුත් පැල දෙකක් ඕඩර් කරා. මේ තියෙන්නේ ඒ ටික. ඉතින් මුලින්ම ඒ ටික හිටවලා පස්සේ තව පැල ටිකක් ගෙන්න ඕනි කියලා හිතාගෙන ටවුන් එකට ආවා. ඉතින් මේ වෙසක් මාසෙ හින්දා අපි දෙන්න මුලින්ම ආවේ පන්සලට. ඉතින් මේ දවස්වල නම් දකුණු කොරියාවේ බලන්න ලස්සනම තැනක් තමයි පන්සල කියන්නේ. හැම පන්සලක්ම වගේ වෙසක් කූඩු වලින් පුරවල තමයි තියෙන්නේ. මේ තියෙන්නේ මම ඉන්න ගමේ තියෙන පන්සල. ඉතින් මේ පන්සලේ වීඩියෝ එකක් නම් මම කලින් අප්ලෝඩ් කරලා තියෙනවා. ඉතින් කැමති කෙනෙක් ඉන්නවා නම් ඒ වීඩියෝ එකත් බලලා යන්න. මොකද මේ පන්සල ගොඩක් ලස්සන තැනක්. ඉතින් අපි දෙන්න සපත්තු ගලවලා ඇතුළට ගිහිල්ලා පන්සල වැඳගෙන ආපහු එළියට ආවා. අපිට ඉතින් ඇතුලේ වීඩියෝස් නම් කරන්න බෑ. මොකද ඒක නිකන් හරි මදි වගේ. ඒ හින්දා ඉතින් ඇතුලේ වීඩියෝ කරන්න ගියේ නම් නෑ. ඉතින් ඊට පස්සේ අපි දෙන්න යන්නේ අපේ චූටි මැනිකගේ කෑම ඉවර වෙලා. ඉතින් ඒ කෑම ගන්න තමයි යන්නේ. මේකද? ඔව්. අද තියෙන්නේ ඉතින් එයාගේ කෑම වර්ග. එයාට එක ජාතියේ කෑම තියෙනවා ඉතින් මෙතන. පුසන්ට බවවන්ට ඕන කරන හැම දෙයක්ම ඉතින් මෙතන තියෙනවා. ඉතින් ඊට පස්සේ අපි කෑමත් අරගෙන යන්නේ මට මේ දවස්වල පොඩ්ඩක් හෙම්බිරිස්සාව හැදලා තමයි තියෙන්නේ. ඒ හින්දා බෙහෙත් ගන්න ආවා. මම වැඩේ කියන්නේ මං ID කාඩ් එක අරගෙන ඇවිල්ලා නෑ අද. ඒ හින්දා මං වෙනුවට බෙහෙත් ගන්න ගිය හස්බන්ඩ්. එයා මගේ විලට ටික ඔක්කොම ඩොක්ටර් කියලා බෙහෙත් අරගෙන එළියට ආවා. මේ තියෙන්නේ එතන හිටපු කියලා දෙන්න අපි දෙන්නට පොඩි ගිෆ්ට් එකක් දුන්නා. බෙහෙත් අරගෙන ඊට පස්සේ අපි දෙන්න ගියා කොෆි එකක් බොන්න. මේ බලන්නකො ඉතින් එක්කෙනෙක්ට කොෆි එක උඩට අරගෙන එන්න කියපුවාම අරගෙන ආපු විදිය තමයි. එනකොට ඔක්කොම හැලිලා. ඉතින් හැලෙන නැති ටික තමයි මම බොන්නේ. ඉතින් මෙහෙම ඕපදූප ටිකක් කතා කර ඉඳලා අර කලින් දැකපු තැනේ පැල ටිකකුත් අරගෙන අපි දෙන්න ගෙදර එන්න ආවා. ඔළුව බලාගෙන යන්න ඔළුව. චිත්ත ලුසනනේ. වහිනාද? ඉතින් ඊට පස්සේ අපි ආව මාට් එකට මල් වගයක් ගන්න. ඉතින් එයා ගියා එයා අරගෙන එන්නම් කියලා. බලන්නකො ඉතින් අරගෙන ආපු එක. මම මල් ගෙනාවේ ඇත්ත. මල් තමයි. කොහොම හරි මලුත් ගත්තා හැබැයි. ඒක නම් හිතුවේ නැති වෙලාවක තමයි හම්බුනේ. දැන් ඉතින් ගෙදර යන ගමන් තමයි ඉන්නේ.
ඊට පස්සේ හවස් වීගෙන එනකොට මං අර ගෙනාව පැල ටික හිටවන්න තමයි දැන් හදන්නේ. මට එතන වීඩියෝ එකක් ගන්න බැරුව නම් මොකද මම ෆෝන් එක කාර් එකේ තියලා තමයි ගියේ. ඒ බලන්නකො මට හම්බුණ පැල පුළුවන් නම් ගෙස් කරන්න බලන්න මොකද්ද කියලා. ඔයා හරි මේ දෙහි පැලයක් තමයි. ඒක දැක්කහම ගන්න නැතුව වෙන්න බැරුව ගියා ඇත්තට. මලුත් පිපිලා තිබුණේ. ඉතින් මම ඒකෙන් පැල දෙකක් ගත්තා. ඒ දෙකත් හිටවලා ඊට පස්සේ තව ගත්තා මම තක්කාලි පැල දෙකක්. මේ තියෙන්නේ මගේ චූටි තක්කාලි පැල ටික. දැන් නම් ඒක වෙනම පිස්සුවක් වගේ මම මාර මාසයි මේ විදිහට. ඔයාලා try කරලා බලන්නකො කරපු නැති දෙයක්. ආස හිතෙනවා අනිවාර්යයෙන්. ඉතින් අපි දැන් යන්නේ ලංකාවේ ෆිල්ම් එකක් බලන්න. ඉතින් මේ දවස්වල කොරියාවට අරගෙන ඇවිල්ලා තියෙනවා ලංකාවේ දැනට ප්ලේ වෙන නෙළුම් කුළුණ ඩ්‍රාමා එක නෙමෙයි ෆිල්ම් එක. ඉතින් අද අපි ආවා නෙළුම් කුළුණ බලන්න. එනකොටත් ආවේ ගොඩක් බරක් වෙලා ඒ හින්දා ඉක්මනට පොප්කෝර්න් එකකට අරගෙන අපි දෙන්න ගියා මූවි එක බලන්න. මූවි එක යනකොට නම් විනාඩි 10ක් විතර ගිහිල්ලා තිබුණේ. ඒ වුණාට මාර මාසාවෙන් බලපු මූවි එකක් තමයි නෙළුම් කුළුණ. මූවි එක බැලුවා දැන් යනවා ගෙදර. අර මේ පැත්තට හිටන්න මට ඉනායකට වාට ගැහුණා. ඉතින් අද අන්බොක්සින් එක තමයි මෙන්න මේ චෝටි පැක් එක. මේකට මම අද ඕඩර් කරේ බ්ලැක් කලර් ටී-ෂර්ට්ස් වගේක්. බලන්නකො ලස්සනයිද කියලා. ඔන්න ඉතින් ඕප්පු දෝප මල්ල ඇවිත් ළඟට. මෙන්න මේ බ්ලැක් කලර් එකේ ටී-ෂර්ට්ස් ටික තමයි මම අද ඕඩර් කරේ. ඉතින් අද දවසේ චූටි වීඩියෝ එකක් අරගෙන ආවේ. මොකද මම කලින් වීඩියෝ එකක් අරගෙන ආවෝ නැති හින්දා. ඉතින් සමාව වෙන්න ඕනේ ඉක්මනට වීඩියෝස් දාන්න නැති එකට. ඉතින් මම වැඩ කරන හින්දා මට වෙලාවක් නැහැ ඇත්තටම. ඒත් ඉතින් එහෙම කියලා බෑනේ ඉතින්. කොරියාවට ආදරය කරන ඔයාලා වෙනුවෙන් ඉක්මනට තව වීඩියෝ එකක් අරගෙන එන්නම්. ඉතින් අද වීඩියෝ එකේ නම් තියෙන්නේ අද දවසේ මම කරපු ආත්ම වැඩවලින් ටික. ඉතින් තවත් දවසකින් හමු වෙනකන් ගිහින් එන්නම්. තරහ වෙන්න එපා. ඉක්මනටම තව වීඩියෝ එකක් අරගෙන එන්නම්. සරන් හේය. ගොඩක් ආදරේ. පරිස්සමෙට ඉන්න.